අනේ මගේ පුතු සර්. අනේ මට තලුව ඇති සර්. මං ඇත්ත කියන්න සර්. අනේ මට ගන්න එපා සර්. කොහොමද කට්ටියට? කට්ටිය හිතනවා ඇති නේද? අර අතන මොකද අඩාඩින්නේ කියලා. ඌ ගැන කියන්න කලින් මං ගැන කියලා ඉන්නම්කෝ. මගේ නම තමයි සිරිසෝම. මම වැඩ කරේ පොලෝසියේ කැන්ඩිමේ. ඔහොම වැඩ කරන අතරේ එක දවසක් පොලිසිය එන්න විජ්ජුම්බරේ. පොලිසිය මාතුරු එහෙන් දුවනවා. පොලිසිය මාතුරු මෙහෙන් දුවනවා. ඔහොම දුවන අතරේ එක කොස්තාපල් මහත්තයෙක් මට කියනවා "ඒ සිරිසෝම අන්න ලොකු මහත්තයා ඇවිල්ලා. ගිහින් ඒකක් හදන්න." මම "හරි සර්." ගියා. ඒක හදාගත්තා. ඔහොම ගියා. ඔහොම යනකොට පොලිසිය ඇතුලේ එන්න විජ්ජුම්බරයයි. මටත් ඉතින් ඕන නැති කන්නේ නැහැ අර තඩි බතලා යන වගේ. මාත් ඉතින් කන දීලා හං හිටියා. මේ පොලිසියම උවති මාත්‍ය කාටද හොඳටම තලනවා. "ඒයි මට මේ වැල් බයි දවන්නේ වැඩක් නැහැ. මට ඇත්ත කියපන්. ඇත්ත කිව්ව නැත්තම් මං තව මරනවා." ඔන්න අර මිනිස්සයා කියන්න පටන් ගත්තා. "හරි සර්. හරි. මං ඇත්ත කියන්නම් සර්. අනේ මට ආයෙත් ගන්න එපා සර්. මගේ නම පහන්. මට අවුරුදු 18 දී මම ආදරය කරන්න පටන් ගත්තා සර්. මම අපේ පවුලේ හිටපු එකම පිරිමි දරුවා සර්. මම ඒ කෙල්ලට තිබ්බ ආදරේ හින්දාම ඒ කෙල්ලත් එක්ක පැනලා ගියා සර්. ඔහොම ගිහින් ටික කාලයක් අපි සතුටින් හිටියා. ඒත් එක්කම අපිට පුංචි දරු පැටියෙක් හම්බුණා. අනේ පච්චි. අනේ ඔහොම ටික කාලයක් හිටියා සර්. හැබැයි එක දවසක් මම වැඩ ඇරලා එනකොට සමාධි ගෙදර මගේ ගෑණි නෑ සර්. දරුවා විතරයි. කෝ පුතේ අම්මා. ඒත් එක්කම එහා පැත්තේ තිබිලා කොල කෑල්ලක් හම්බුණා සර්. ඒකේ තියලා තිබ්බේ මම ඉස්පිරිතාලේදී හම්බුනේ ඇටෙන්ඩන්ට් මහත්තයාත් එක්ක යනවා. ඔයා දරුවොත් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා සර්. අර කිරි දරුවා බලාගෙන මම කොහොමද සර් සතුටින් ඉන්නේ? මම ඒ දරුවව ගොඩ දවසක් බලාගත්තා සර්. ඒ දරුවට පිටි කිරි දීලා ඒ දරුවගේ බඩ පුරව දාලා සර්. මම දවස් ගාණක් ගියා ඒ ගෑණිව බලන්න. ඒ වෙන මොකුත් ඉන්න නෙමෙයි සර්. අර දරුවට කිරි ඩිංගක් ඉල්ල ගන්න. හැබැයි ඒ ගෑණි ගෙදර ඉඳලා දොර ඇරියවන්නේ සර්. ඒ ළමයා හැම වෙලාවෙම මට බඩ පුරව දාලා. මට උඹේ වැල් පායවලේ වැඩක් නැහැ. තෝගේ පවුල් ප්‍රශ්න වෙච්චදා කියපන්. අර මොනොත්යා කියන්න පටන් ගත්තා. හරි සර්. හරි. මම කියන්නම් සර්. මම කියන්නම්. ඔබම එක දවසක් ඉන්නකොට අර ගෑණි එනවා ඈතින් ඇටෙන්ඩන්ට් මහත්තයාත් එක්ක. ඒ එන්නේ වෙන මොකටවත් නෙමෙයි සර්. මට කියලා දික්කසාද කොලේ අස්සම් කරගන්න. දික්කසාද කොලේ. මට ඒ වෙලාවේ ආව කේන්තියට අතට අහුනේ කැත්ත. වල් පරට්ටි තෝවද? වරයි. මම ඒ ගෑණික පපුවටම කෙටුවා සර්. මගේ දරුවට නැති කිරි උඹට මොකටද කියලා මගේ ගෑණික පපුවටම කෙටුවා සර්. මම ඒ කෙටුවේ වැඩ මොකුත් ඉන්න නෙමෙයි සර්. ඒ ගෑණි ආවේ මගේ දරුවා මැරිලා හත් දවසේ දාන දවසේ සර්. මට මගේ දරුවා නැති වුණා සර්. මට මං විතරක් වුණා සර්. අනේ මට සමා වෙන්න බුදු සර්.
වෙලා තියෙන ඉන්නේ හිගා. අන්න ඒකොල්ල එදා කරගත්ත දේ හින්දා අදටත් හිරපත් කරනවා. ඔයාටත් කියන්නේ ඔය ක්ෂණික කෝපේ හින්දා දේවල් කරගන්න එපා කියලා. එහෙනම් අපි ගියා.